අපි බලමු එක තරගවටේ කෙසේ විසඳෙයිද කියලා. අපිට පේන අන්තිමට දෙදෙනාම දක්ෂ තරගකරුවන් බවට තමයි පේන්නට තිබෙන්නේ. ලේසි නැහැ එම තරගවටේ ලේසි වන්නේ නැහැ. අපි බලමු ලේසි නැහැ එම තරගවටේ. ලස්සන තරගයක් 2036 වසරේ එක්තැනේ සූර්ය මහත්මයා ක්‍රීඩාපතිය ප්‍රයත්න කොට ප්‍රගතියේ තරගය කිසිම කෙනෙකුට තරගය අවසන් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. වැටිලා නෑ ගහලා එම තරගය වැටුන්නේ ආකර්ෂණීය උද්‍යෝගමත් තරගයක්. ඒෂාන් ගාපන් දරුණු පැහැර ගාමු මහන්සිය තිබුණා ඒ තරගේ නවත්වන්නේ නැහැ. මම වෙනක් තරගවල කියලා ගහන්න කියලා කියනවා. කොච්චර පාර දුන්නත් ඒ තරගකව තවත් ගහන්න කියලා කියනවා. තවත් ගහන්න කියලා කියනවා. තව ගහන්න කියනවා. එල්ලන් ආරම්භ කරා එම තරගකව පහලින් ආරම්භ කරා. අපි බලමු කෙලෙසින් ඉස්සරහට කියලා පහල වෙනවා ඉතාලම නැවතත් ගහන්න කියලා කියනවා. ඉතාමත් ආකර්ෂණීය තරගයක්. අරු යගන්නේ 2030 වසරේ ඉතාමත් ආකර්ෂණීය තරගයක්. තාමත් අවසන්ුනේ නැහැ. ඒ වගේම අපි ආවද මොකක්ද සංගාලයක් ලැබෙන්නේ. මේ තරගකරුවන්ට ඉතාමත් ලස්සන තරගයක් 2030 වසරේ අවුරුදු වලට ලැබුණු ලස්සන තරගයක්. ඇති දැන් පොඩ්ඩක් ගහන්න දියා කිසිම විදිහකින් සැලෙන්නේ නැහැ. ප්‍රතිවාදියා සැලෙන්නේ නැහැ. ගහන්න කියලා කියනවා. ඒ සැලෙන්නේ නැහැ. ඒ තරගය වතුර ටිකක් දෙන්න. පොඩ්ඩක් ඉන්න ප්ලේන් ටිකක් ගාලා දෙන්නවා. වාදනේද ලංකාවේ මල්ලි සිංහලේ රැප් වල යල් පැන ගිය තලබොහඬි අපි ඇතුලේ කూరు ගණන් කරලා ආවේ දැන් ඉති දෙනම රැප් එකක් මචං ඔන්න සුද්ධ සිංහලේ ඉන්න වට පිට ඔය රැප් දෙන්න අය බලගේ රැප් සෙට් එකම දින්නේ නැහැ නේද දෙපට බල ධම්ම දින්නේ නැති හින්දා ඉන්න කට ගඳ අඩව අපං කට අපපං මේ රැප් උඹලගේ නවුමුණු ලස්සනයි හඬ විතරක් මුසලයි සද්ද ලස්සනයි උඹලගේ හඬ මුසලයි මගේ සද්ද ලස්සනයි සොරස්ථාන මම දනි ඕමල තිරසර එතකොට අචල චංචල ස්ටයිල් අන්තර අවල්ට ගලම රැප දෙන්නකොට මගේ හිත බය නෑනේ සටන්ට මචං ආතද විතද විජට ආතක ගන්න සුෂීර සංගීත වණ්ඩ දුන්නත් අපි ඇම්බරේට මචං ඔන්න දුන්න රැප් ඕනේ නෑනේ ක්ලැප් වෙන්න දෙනවා ක්ලැප් අඩෝ ඵලයන් දැන්නේ